හායි ලයිෆ් විත් දිලිප්පා channel එකට ඔයගොල්ලන්ව මම ආදරෙන් පිළිගන්නවා. අද මම මේ ඔයගොල්ලන්ව එකගෙන යන්නේ අපි ගියා වෙඩින් එකකට. මේ තමයි යක්කල අමායා හොටෙල් එක. ඉතින් හරිම ලස්සන පරිසරයක් තියෙන, හරිම ලස්සන ගාඩන් එකක් තියෙනවා, ලස්සන පූල් එකක් තියෙනවා. ඉතින් අද අපි ඔයගොල්ලන්ව එකගෙන යන්නේ ලන්ච් බුෆේ එකට තමයි. ඉතින් මේ විදිහට ඒගොල්ලන්ගේ වෙඩින් එකේ ලන්ච් බුෆේ එක arrange කරලා තිබුණා. ඉතින් මේ විදිහට රසවත් චිකන් සුප් එකක් හදලා තිබුණා. ඒකම පොඩි පොඩි බන් වර්ග කීපයක් තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ මේ බුෆේ එක හරිය ලස්සනට arrange කරලා තිබුණා. බත් වර්ග දෙකක් තිබ්බා. මික්ස් රයිස් එකයි normal බත් එකයි. ඊට අමතරව නූඩල්ස් එකක් තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන ෆිෂ් හා චිකන් ඩෙවල් එකයි ස්ටු එකයි තිබුණා. මෙතන තිබ්බා පොන්ස් ඩෙවල් එකක්. එතකොට මෙතන තියෙනවා සැලඩ් වර්ග. එතකොට එහා පැත්තේ කජු කරි එකක් තියෙනවා. මෙතන තියෙනවා ඒගොල්ලෝ අපිට හදා ගන්න පුළුවන් විදිහට සැලඩ් කීපයක්ම, බටුමෝජු එකක්. එතකොට ඒ විදිහටම කට්ලට් බැදුමක් ওই විදිහට තමයි ඒගොල්ලන්ගේ ලන්ච් බුෆේ එක තිබුණේ. ඉතින් අයිස්ක්‍රීම් ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් තියෙනවා, කට් කරපු ෆෘට් වර්ග. එතකොට මේ විදිහට බනානා කට් කරලා වට්ලප්පන් තිබුණා. එතකොට ජෙලි මේ මෙතනත් ෆෘට් වර්ග තියෙනවා. එතකොට ජෙලි පුඩින් එකක් කෑලි කපලා තියලා තිබ්බා. ඒ විදිහට තමයි ඩෙසර්ට් කෝන් එක තිබුණේ. හරි, ඉතින් මම ඉස්සෙල්ලාම සුප් එකක් ওই විදිහට බෙදාගත්තා. ඊට පස්සේ මම සුප් එකත් එක්කම කන්න පොඩි බන් එකකුයි ඒකට අවශ්‍ය බටර් ටිකකුත් ওই විදිහට බෙදාගත්තා. ඉතින් මම ඒකම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ. මම කොහොම කෑම වර්ග ටික බෙදාගෙන තමයි කන්න පටන් ගත්තේ. ඉතින් ඒක මම රයිස් එකකුත් මේ විදියට බෙදාගත්තා. මම මික්ස් රයිස් එකකින් තමයි බෙදාගත්තේ. ඔය විදියට මික්ස් රයිස් එකනුත් බෙදාගෙන ඒකට normal රයිස් එකනුත් ටිකක් ඔය විදියට දාගත්තා. ඔක්කොම රස බලන්න ඕනේනේ. ඒකම මම නූඩල්ස් එකනුත් ඔය විදියට පොඩ්ඩක් එකතු කරගත්තා. ගොඩක් දාගත්තේ නැහැ. දැන් කන්න බෑනේ, අපි බයිට් එහෙම කාලා ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ එතනම තිබ්බා චිකන් ඩෙවල් එකයි ෆිෂ් ස්ටු එකයි ඒනුත් දාගත්තා. ඊට පස්සේ එහා පැත්තේ තිබ්බා වෙන මේගොල්ලෝ හදපු මෂ්රූම් හදලා තිබ්බා. ඒකයි ඒකම ඉස්සෝ. මේ තියෙන ඉස්සෝ මම හරි ආස කෑමක් තමයි ඉස්සෝ. ඉතින් ඉස්සෝ එකෙන් ටිකක් වැඩිපුර දාගත්තා. ඒකම අර මං කියපු මෂ්රූම් එක තිබ්බා. ඒකනොත් මම ටිකක් දාගත්තා. ඒකම තව ආස කරන රස කෑමක් තමයි කජු. ඉතින් කජුත් ටිකක් වැඩිපුර දාගත්තා. මං කජු ඉස්සෝ තමයි චුට්ටක් වැඩිපුර දාගත්තේ. ඉතින් ඒ දෙකම කන්න ආස නිසා ඉතින් ඔය විදිහට තමයි මම මගේ ප්ලේට් එක මම බෙදාගත්තේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා සැලඩ් කෝන් එක. ඉතින් මම සැලඩ් එක නම් මේකටම එකතු කරගත්තේ නෑ. වෙනම ප්ලේට් එකක් අරන් මම සැලඩ් වර්ග විදිහට දාගත්තා. මේ තියෙන්නේ ඔක්කොම හොඳට මයිනස් දාලා හදපු ගෝවා කැරට් දාලා හදපු සැලඩ් එක. මම ඒකිනුත් දාගෙන එතනම තියෙනවා සිරප් එකක්. ඒකිනුත් ටිකක් දාගත්තා. ඒකට මම කට් කරපු ভেජිටබල් උත් ওই විදිහට එකතු කරගත්තා. එතන තිබ්බා තව වෙනම කපපු සැලඩ් වර්ග. ඉතින් ওই විදිහට මම ඒවත් එකතු කරගත්තා. මේ තියෙන්නේ එතන ඒගොල්ලන්ගේ මෝජුවක් වගේ පොඩි නිකන් මේ හදලා තිබ්බා. මේ ඒකෙනුත් ටිකක් දාගත්තා. ඊට පස්සේ කට්ලට් ওই විදියට, ඊට පස්සේ බැදුමක් තිබ්බා, පපඩම්. ඒ විදියට තමයි මම එකතු කරගත්තේ. එහෙනම් ඉතින් අපි යමු ඉස්ලාම් බෙදාගත්තු බන් එකයි සුප් එකයි කන්න. ඉතින් ওই විදියට මම බන් එකෙන් කෑල්ලක් කාලා සුප් එකනොත් ওই විදියට බිව්වා. බලන්න පේනවනේ. ඉතින් කට්ටියත් ඉතින් වටේ ඉන්නවා. ඉතින් දැන් කෑම ගන්න තැන් වලට ගිහිල්ලා ඉතින් මම පාඩුවේ මම මේ විදියට සුප් එක බොන්න පටන් ගත්තා. ඉතින් ওই විදියට මම සුප් එක බීලා මම බෙදාගත්තු සැලඩ් එක තමයි මම මේ කන්න යන්නේ. ඉතින් අර මේ මයිනස් දාලා මේ හරි රසට ඒක මේ හදලා තිබ්බා ඒ සැලඩ් එක. අර ගෝවා කැරට් ඔක්කොම දාලා ඒකත් හරිම රසයි. ඒකම බටු මෝජු සැලඩ් එකක් තිබුණා.
ඉතින් සැලඩ් වර්ග කීපෙම මං කාලා එතනම කට්ලට් මම දෙකක් ගත්තා. කට්ලට් උත් ඔය විදිහට කෑවා. ඉතින් කෑම ටික නම් හරිම රසයි. හොඳට තිබුණා. ඉතින් මේ ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන් මේ හොටෙල් එක හරිම ලස්සනයි. වෙඩින් එකක් එහෙම ගද්දි යක්කල පැත්තේ ඉන්න අයට නම් හරියට වටිනවා මේ හොටෙල් එක. ඉතින් ඔය විදිහට තමයි මම සැලඩ් ටික ගත්තේ. ඊළඟට මම බෙදාගත්තු රයිස් එක තමයි මං කන්න යන්නේ. පේනවනේ ඔයගොල්ලන්ට ඉස්ස කීපයක්ම මං අරගත්තා. හරි ආසයි ඉස්ස කන්නේ තියෙන නිසා මං ඉස්ස ගත්තා. ඉතින් ඔය විදිහට මම ඉස්සෙල්ලාම කන්නේ ඉස්ස එක අරගෙන කනවා විදියට. ඉතින් එතකොට කජු කාරිය තිබ්බා. ඉතින් ඔය විදියට මම බත් එක කෑවා. බත් එක නම් ඇත්තටම හරි රසයි. හොඳට තිබුණා. කෑම ටික අපරාධ කියන්නේ හරිම රසට හොඳටම තිබුණා. ඉතින් ඔය විදියට මම කජු ටිකුත් කාලා බත් ටික ඔය විදියට ඔක්කොම ඉතින් හිමීට කෑවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ හෝල් එකේ මේ පැත්තේ ඉන්න අය නම් ගිහිල්ලා බුක් කරලා වෙඩින් එකක් ෆන්ක්ෂන් එකක් ගන්න හරිම ලස්සන තැනක් ගාඩන් එකේම හොඳට තියෙනවා. මේ ඇත්තට දකිද්දි හරියට ආස හිතුණා. ඉතින් අපි නම් කොළඹ නිසා ඉතින් අපිට මේ පැත්තට යන්න දුරයිනේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් එතන ගිහිල්ලා එන්ජොයි කරන්න. මං ඉතින් බත් ටික ඔක්කොම කෑවට පස්සේ ගියා ඩෙසර්ට් කෝන් එකට. මේ ඩෙසර්ට් කෝන් එකට ගිහිල්ලා මම මේ විදියට කට් කරපු ෆෘට් දාගත්තා. ෆෘට් වර්ග ගොඩාක් තිබුණා. කොමඩු තිබුණා, ඇපල් වර්ග දෙකෙන්ම තිබ්බා. ග්‍රීන් ඇපල්, රෙඩ් ඇපල්, එතකොට ඔරෙන්ජ්, එතකොට ඒගොල්ලන්ගේ පයින්ඇපල් තිබුණා, පැපල් තිබුණා, ග්‍රේප්ස් තිබුණා. ඉතින් ෆෘට් වර්ග නම් ගොඩාක් තිබුණා. ඉතින් ඒකම මම හැම එකකින්ම දාගත්තා. ඔය විදියට ඊට පස්සේ මම වෙනම නැවත ප්ලේට් එකක් අරගෙන තමයි ඒකට ඒගොල්ලන්ගේ තිබ්බ බටර් ලපන් ජෙලි ඒ වලින් ඔය විදියට මම එකතු කරගත්තේ. ඒ ජෙලි එකත් හරි රසයි ලස්සනට තිබුණා පාට දෙකකින් හදලා. ඉතින් මම ඔය විදියට දාගෙන ඕකට මම පස්සේ අයිස්ක්‍රීම් උත් මම ඒකටම බෙදාගත්තා. එහෙනම් ඉතින් අපි යමුකෝ මේකේ රස බලන්න. ඉතින් දැන් මම මේ විදිහට රස බලන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට පේනවා නේද මගේ පළතුරු ප්ලේට් එක. ඉතින් ওই විදිහට මම ඉස්ලාම අර ඩෙසර්ට් එකකින් ටිකක් කෑවා. ඒ වටලප්පන් එක නම් මාරම පැණි රසයි. ගොඩාක් පැණි රස වැඩි. පැණි රස කන අයට නම් ඒක සෙට් වෙනවා. මට පැණි රස ගොඩාක් වැඩි. මම ඉතින් ගොඩක් කෑවේ නෑ. ජෙලි එක නම් ගානට තිබුණා. ජෙලි එකේ පැණි රස ගානට තිබුණා. ඒ විදිහට තමයි මම මේ ප්ලේට් එක අයිස්ක්‍රීම් උයි ඔය විදිහට කෑවේ. ඉතින් ෆෘට් ටිකත් ඔය විදිහට මම ඉතින් ඩෙසර්ට් එක ඔය විදිහට කෑවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒකේ පැත්තකින් තියලා මම නැවත මගේ කප් අරගෙන ආපු පළතුරු ටික තමයි මම කන්න යන්නේ. දැන් ওই විදිහට මම මිදිගෙඩියකුයි ওই විදිහට ඉතින් මම දැන් කෑම ටික ගත්තා. ඉතින් අපි බලමුකෝ ඊළඟට එන මොනවද කරන්න යන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟට අපි කෑම කාලා ඔක්කොම කරලා ඩාන්ස් කරන්න පටන් ගත්තා. ඉතින් පොඩ්ඩක් ඩාන්ස් කරලා පොඩ්ඩක් එන්ජොයි කරා. ඉතින් ওই විදිහට තමයි අපු කට්ටියම ඩාන්ස් කරේ. ඉතින් මේ විදිහට මනමාලිවත් පොඩ්ඩක් අපි අඬ ගහගෙන ඇවිල්ලා ওই විදිහට ඉතින් ඩාන්ස් කරා. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක බලාගෙන යන අතරේදී ඔයගොල්ලන්ට මනමාල ජෝඩුවත් බලන්න පුළුවන්. ඔය ඉන්නේ මනමාල ජෝඩුව. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් පරිස්සමෙන් ඉන්න.